ඔයාලට මං කිව්වා කලින් වීඩියෝ එකේ මේ වීඩියෝ එකේ නම් මොන හරි වැලියු එකක් තියෙන දෙයක් ෂෙයා කරගන්න කියලා. ඉතින් අන්න ඒක නිසා අපේ අලුත් ප්‍රොජෙක්ට් එක ගැන මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒක තමයි Maco Academy කියන්නේ. ඉතින් අපි මේකේ courses තමයි සෙල් කරන්න ඉන්නේ. ඉතින් මේක මුලින් පටන් ගන්න හිටියේ normal. ඒ කියන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායිකව course එකක් කිව්වම ඔයාලට idea එකක් එනවනේ. කියන්නේ යම් කිසි payment එකක් කරලා ඒක receipt එක යවුවට පස්සේ එයා එක්ක recording ටික දෙනවා. නැත්නම් අපිට එයාගේ live class එකට join වෙන්න පුළුවන්. ඕක තමයි course කිව්වම අපිට idea එකක් එන්නේ තියෙන විදිහ. ඉතින් මේ විදිහට පටන් ගන්නවද කියලා මම මගේ යාළුවෙක් එක්ක කතා කර හිටියා. එයා ඊට පස්සේ කිව්වා මෙහෙම කරොත් හොඳයි. එයා දැනටත් ඒ සමාන විදිහ එකක් කරනවා. එතකොට ඒ විදිය success ඉතින් එයා දැනටත් කරනවා. ඒක නිසා මම එයාත් එක්ක කතා කරා. ඊට පස්සේ තමයි තීරණය කරේ මෙන්න මේ විදිහට කරොත් ඒක wow ඒ කියන්නේ අර ඉනෝවේටිව් අයිඩියා එකක් වෙනවා. මොකද එහෙම වුණොත් තමයි අපිට මේ වැඩේ සක්සස් කරගන්න පුළුවන්. ඉතින් ඔහත් බිස්නස් එකක් පටන් ගද්දී නිකන් දෙයක් කවුරු හරි කරනවා ඒ විදිහටම කරනවා කියලා පටන් ගත්තොත් ඒක සක්සස් වෙන්න පුළුවන්. හැබැයි සක්සස් වෙන්න තියෙන chance එක අඩුයි. අර දැන් මේ වගේ ඉනෝවේටිව් අයිඩියා එකක් පටන් ගත්තොත් ඒකේ සක්සස් රේට් එක වැඩි. ඉතින් අපි බලමු මේක මම සරලව මේකේ data ටික ඔයාලට විස්තර කරන්න. මේ තියෙන්නේ අපේ කියන්නේ idea එක හරියද? COD විදියට online course එකක් දෙන එක. මේක තමයි innovative idea එක. හරියද? ඔයත් business එකක් පටන් ගද්දී මෙන්න මේ වගේ innovative idea එකක් ඔයාලට තියෙනවා. ඒක සක්සස් කරගන්න පුළුවන් chance එක වැඩි. ඊට පස්සේ අපි software analysis එකක් කරලා බලුවොත් අපේ ශක්තියින් ගත්තොත් COD විදියට තමයි course එක තියෙන්නේ. ඒක කියන්නේ ආට cash on delivery විදියට යනවා පොත් දෙකක්. ඒ පොත් දෙකට payment එක කරලා ඔයාලට පුළුවන් course එකක් purchase කරන්න. ඊට පස්සේ අපේ time waste එකක් වෙන්නේ නැහැ. මෙතන recording තියෙන්නේ. ඒක නිසා අපේ time waste එකක් වෙන්නේ නැහැ. ඒක මාර opportunity එකක්. ඊට පස්සේ අපේ weakness ගත්තොත් අපිට පොත් වලින් ලොකු stock එකක් තියාගන්න වෙනවා. return rate එකක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. opportunity එක ගත්තොත් වෙනත් තරංකරුවෝ මේ වැඩේ කරන්නේ නැහැ. ඒක නිසා අපිට එතන ලොකු opportunity එකක් තියෙනවා. ඊට පස්සේ අපේ තර්ජන විදියට ගත්තොත් මෙතන videos සමහරට leak වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තර්ජන තියෙනවා. අපි මෙතෙන්ට ගියොත් අපේ idea එක හරියද? මේක ඇවිල්ලා online market එක. ලංකාවේ online market එකේ සාමාන්‍යයෙන් orders 80%ක් විතර යන්නේ COD. ඉතුරු ඒවා bank transfer. දැන් අපි මේ online market එක විදියට ගත්තොත් courses යන්නේ සම්පූර්ණ මේ bank transfer හරහා. එක්ක card payment එකක් කරනවා යාළුවගේ site එකට. ඊට පස්සේ අපිට video lessons ටික හරි live class එකට join වෙන්න පුළුවන්. එතකොට මේ market එක. එතකොට මෙතන තියෙනවා ලොකු market එකක් COD විදියට. ඉතින් මෙන්න මේ market එකත් cover වෙන්න තමයි අපේ වැඩේ පටන් ගන්න. ඊට පස්සේ අපි pricing වලට ආවොත් මෙතෙන්දී අපේ price එක සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ප්‍රධාන කියන්නේ අර රුපියල් කොලයකට තමයි price කරන්නේ. ඒකට රුපියල් 10ක් අඩුවෙන් කියන්නේ අර තව ඉතුරු වෙනවා. ඒ කොලේ ඔයා pay කරාට ඔයාලට තව රුපියල් 10කුත් ඉතුරු වෙන අර psychology රුපියල් අන්තිමට 90 එන විදියට තමයි අපි ඒකේ price එක කරන්න ඉන්නේ. එතකොට යාට ඒක value වෙනවා. මොකද free delivery හම්බ වෙනවා, පොත් දෙකක් හම්බ වෙනවා, video lessons 12ක් හම්බ වෙනවා. එතනින් යාට ඒක මාර value එකක් කියලා තේරෙනවා. මෙච්චර ගොඩක් තනි අර කොලයකින් purchase කරන්න පුළුවන් වෙනකොට idea එකක් යනවා.
ඊට පස්සේ අපි ගත්තොත් මාස්ටර් ඔෆ් හයරාගේ නීඩ්ස් වලට දාගත්ත අපේ මේක කියන්නේ දැන් මාකට් කරන්න ඕනේ. මාකටිං වලදී අපි මෙතන සරලව කියනවා නම් මේ පැත්තට යන්න තමයි ඒ කියන්නේ පහළම ලෙවල් එක තමයි ගොඩක්ම මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන්. එතකොට මේ කුට්ට යන අඩු වෙනවා. එතකොට මෙතන තියෙන හතරවෙනි ලෙවල් එක තමයි සේෆ්ටි. තුන්වෙනි ලෙවල් එක ලව්. ඉතින් මේ සේෆ්ටි කියන එක මෙතන ලොකු ප්‍රොබ්ලම් එකක්. මේ වෙද්දි ලංකාවේ ක්‍රයිසිස් එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් කලින් අපේ රට ලොකු ප්‍රශ්නයකට මේ වුණා. ඒ කාලෙදි තිබ්බ ලෙවල් එකේ තෙල් මිල, අනිත් බඩුවල මිල, ටැක්සස් මාර විදියට දැන් වැඩි. එතකොට මිනිස්සුන්ට සැලරි එකෙන් ජීවත් වෙන්න තියෙන, ඒ කියන්නේ ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. ස්ට්‍රගල් කරන්න ඕන ජීවත් වෙන්න. එතකොට මිනිස්සු වෙන වෙන ආදායම් හොයාගන්න try කරනවා. එන්න එතකොට මෙතනින් අපිට පුළුවන් ඒක ගන්න සේෆ්ටි එක. ඊට පස්සේ ලව්. ඒ කියන්නේ මෙතනදී අපි ගන්න ගෙදර ඉන්නවා සමහර ගොඩක් කාන්තාවෝ යාලා හොබි එකක් විදියට තමන්ගේ ළඟම අයට ඇඳුම් අහලා දෙන්න try කරනවා. එතකොට මෙන්න මේ දෙකෙන් තමයි අපි මාකටිං එකට ගන්න. මම ඔයාලට විස්තර ගන්නම්. මේ දෙකෙන් තමයි අපි මාකටිං වලට ගන්න පඩියෙන් ජීවත් වෙන්න අමාරුද. දැන් ඔන්න මං වීඩියෝස් වලදී අපි මේන් ටැග් එක ඒක මත පදනම් වෙලා තමයි අපේ ඇඩ්වර්ටයිස්මන්ට් හැදෙන්නේ. පඩියෙන් ජීවත් වෙන්න අමාරුද? ඔයත් මහාන් ආසද ඉගෙන ගන්න ආසද? ඔයාට මෙන්න මෙහෙම කියලා දැන් කියන්නේ අපි ඒක නිකන් අහන ප්‍රශ්නයක්. එතකොට ඔයාගේ ඔළුවෙන් එනවා පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි කියද්දිම ඔව් කියන උත්තරේ ඔයාගේ ඔළුවෙන් එනවා. අන්න එතන තමයි පොයින්ට් එක. ඊට පස්සේ එනවා ඔයත් ලස්සන ගවුමක් ඔයාගේ ළමයට මහල දෙන්න, ගෙදරදිම මහල දෙන්න කැමතිද? ඊට පස්සේ අර ළමයිට ආදරයට සහ එයාට ගෙදර ඉන්නේ නිකන් ඉන්නේ මහන්න ආසයි. අන්න එතකොට එයාටත් යනවා ඔව් කියන උත්තරේ. එතකොට එතනින් අපිට මේක මාකට් කරන්න පුළුවන්. ඉතින් අපේ ටාගට් එක තියෙන සාමාන්‍ය ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් උපරිම දෙන්නෙක් 3 දෙනෙක් වගේ දවසට පර්චස් කරන එක. ඉතින් අපි බලමු මේක ස්ටාර්ට් කරලා රන් කරලා කොහොමද වැඩේ කියලා. ඉතින් අපි කොච්චර data analyze කරත් මේවා 100% අපිට accurate කියන්න බෑ. ඉතින් මේ විදිහට තමයි අපේ අලුත් project එක එන්නේ. එහෙනම් අපි මේ වගේ තව වීඩියෝ එකකින් සෙට් වෙමු.